ආයුබෝවන් මිතුරනි. පෘථුවියේ මතු පිටින් 20ක් පමණ වසාගෙන පැතිරී තිබෙන අති දැවැන්ත ඇට්ලාන්ටික් සාගරය අතීතයේ සිටම මිනිසාම විතයට පත් කළ තැනක්. නිසල රළ පහරට යටින් සැඟවුණු අභිරහස් නගර, අතුරුදහන් වූ යාත්‍රා සහ විද්‍යාවට පවා පැහැදිලි කළ නොහැකි සිදුවීම් රාශියක් මෙහි පවතිනවා. අද අපි යුනිවර්ස් කිං තුලින් සොයා බලන්නේ ඇට්ලාන්ටික් සාගරයේ සැඟවුණු ඒ අద్භූත රහස් කීපයක් පිළිබඳවයි. අංක 1. බර්මියුඩා ත්‍රිකෝණය. ඇට්ලාන්ටික් සාගරය ගැන කතා කරන විට කාටත් මුලින්ම මතක් වෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයයි. ෆ්ලොරිඩා, පුර්ටෝ රිකෝ සහ බර්මියුඩා දූපත් යා කරමින් නිර්මාණය වන මෙම කලාපය තුළ පසුගිය වසර 100 ඇතුළත ගුවන් යානා සහ නැව් 100 ගණනක් අභිරහස් ලෙස අතුරුදහන් වී තිබෙනවා. මෙහිදී මාලිමා යන්ත්‍ර පවා වැරදි දිශාවන් පෙන්වන බවත් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර යාත්‍රා අතුරුදහන් වන බවත් වාර්තා වෙනවා. සමහරු පවසන්නේ මෙය වෙනත් මානයකට යන දොරටුවක් බවයි. අංක 2. නැති වූ මහද්වීපය. වසර දහස් ගණනකට පෙර ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් සඳහන් කළ ඇට්ලාන්ටිස් නම් දියුණු ශිෂ්ටාචාරයේ පැවතියේ ඇට්ලාන්ටික් සාගරයේ බව විශ්වාස කෙරෙනවා. එක රැයකින් මුහුදුබත් වූ මෙම මහද්වීපය අදටත් සාගර පතුලේ කොතැනක හෝ සැඟවී ඇති බව මතයක් පවතිනවා. බහමාස් දූපත් අසල ඇති බිමිනි පාර නමින් හැඳින්වෙන ගල් පතුරු වලින් සෑදූ මාර්ගය මේ ඇට්ලාන්ටික් සාගරයේ නටබුන් බව බොහෝ දෙනා පවසනවා. අංක 3. සර්ගසෝ මුහුද. වෙරළක් නොමැති ලොව එකම මුහුද මෙයයි. ඇට්ලාන්ටික් සාගරය මධ්‍යයේ පිහිටි මෙහි ජලය ඉතාමත් නිසලයි. මෙම ප්‍රදේශයේ ජලය මතුපිට සර්ගසම් නම් මුහුදු පැලෑටි වලින් පිරී පවතිනවා. අතීතයේ රුවල් නැව් මෙහි පැමිණි විට සුළඟ නොමැතිකම සහ පැලෑටිවල පැටලීම නිසා සති ගණන් එකම තැන නතර වී තිබෙනවා. කිසිදු ජීවියෙකු නැති අතහැර දැමූ හොල්මන් නැව් වැඩිපුරම හමු වී ඇත්තේ මෙම කලාපයෙනි. අංක 4. ඇට්ලාන්ටික් සාගරයේ පතුලෙන් ඇසෙන ශබ්දය. 1997 වර්ෂයේදී සාගර පර්යේෂකයන්ට ඉතා ප්‍රබල අමුතු ශබ්දයක් පටිගත වුණා. මෙය කිලෝමීටර් 5000ක් ඈතට පවා ඇසුණු බව පැවසෙනවා. විද්‍යාත්මක මතය මෙය අයිස් කඳු බිඳී යාමෙන් ඇති වූවක් බව විද්‍යාඥයන් පවසනවා. නමුත් ගුප්ත ගවේෂකයන් පවසන්නේ සාගර පතුලේ වෙසෙන අප නොදන්නා අති දැවැන්ත ජීවියෙකු මෙවැනි ශබ්ද නිකුත් කරන බවයි. ඇට්ලාන්ටික් සාගරය කියන්නේ තවමත් මිනිසා සම්පූර්ණයෙන්ම ගවේෂණය කර නොමැති අතුරු ආගාධයක්. එහි පතුලේ තවත් මොන වගේ රහස් සැඟවී ඇතිද? ඒ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න